ගෞරවනීය ස්තුතිය කිරිසැපයුම් වහන්සේ ඒ සියලුම දිනාට. මනසින් උසස් මිනිසුන් සතු නගේ අතරේ පරසතු කුසුම් සේසුවඳයි ලෝසතරේ මනහර දහම් කැටිවී පොත් පත් අතරේ මිනිසුන් වල්වැදී වෙනසෙති මේ අතරේ සමනාමයන් මහරාජ ධම්මරාජස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බු දීපා හිතාගතා. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග ආරම්භ වූ ඒ බෞද්ධ ශිෂ්ටාචාරයේ බෞද්ධ සංස්කෘතියේ අති විශේෂ වැදගත් වූ දිනයක් වෙන මේ පොසොන් පොහොය දිනේ නිමිති කරගෙන පවත්වනු ලබන බැතිගී සරණියේ මීළඟට ලෝතුරා බුදු පියාණන් වහන්සේට බැතිගීයෙන් පුදන්නට මේ ගෞරවනීය ආරාධනය මිල්කෝ රසායනාගාරාංශයේ කණ්ඩායමට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ලේන කුලේ ඉඳලා සසර කල්ප ගණනාවක් පුරාවට පාරමීදම් පුරපු අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ ඒ ශ්‍රවණය කරපු ධර්මය ඔබත් මමත් මොනතරම් නම් ශ්‍රවණය කරන්නට ඇතිද? ඒ ශ්‍රවණය කරන අතර වාරයේ අපිත් එක්ක හිටපු අපේම යාළුවෝ නෑදෑයෝ හිත මිත්‍රාදීන් ඒ ධර්මය අවබෝධ කරගෙන මේ සසර ගමන කෙලවර කරන්නට ඇති. ඔව්, ඒ වගේම ඒ ධර්මය ශ්‍රවණය කරන ඇතමෙක් මිනිසුන් විදිහට අද ඉන්නේ කොතනද කියන එක ප්‍රශ්නාර්ථයක්. කෙසේ වුවත් ඒ උතුම් ධර්මයේ ශ්‍රාවකයන් විදිහට ලංකා ද්වීපයට ඒ උතුම් ධර්මයේ ලැබුණු පොසොන් පොහොය අපි සමරන්නේ හද පිරිබක්තියෙන්. ඉතින් බැතිසිත් පෙරදැරිව පොසොන් සඳෙන් ආලෝකය ලබන මේ වගේ කාලෙක අවසරයි අපිට ඔබත් මමත් හදවතින් නැසිය යුතු ප්‍රශ්නයක් ඔබට සමීප කරන්නට. මෙතරම් බුදුබණ අහන මෙතරම් බුදුබණ කියන රටක අපි අද ඉන්නේ කොතනද? ඉතින් අවසරයි තත්ත්ව පාලන පරීක්ෂණ සහ සංවර්ධන අපේ කණ්ඩායමට. නිරන්තරේ බුදුබණ සු
සිරිත් මිරිත් යා ගුණෙන් පිරීගිය ලැබුම් ලොවක් මත සියාසුන බන්දා එක ඉර හඳ යට හින හෙන දවසක් යලි කවදාවත් නේවිද මන්දා බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ සුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ වනන්තරේ ඔබත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී වනු බැරි තැන රාසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු ඔබත් සෙමින් සැලෙනසේ කුලේ සිට ආකිය මග තොට සිටියා නොසැලෙන පාණ්ඩවන්වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල්ලක් වේ ලාදලු ඔබත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී වවනු බැරි තැන රාසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු ඔබත් සෙමින් සැලෙනසේ සැලී හඬන විට වැටි දෙපා ළඟ යශෝදරාවෝ සිටිලෙවන් මල් සාදුකාරී නිවිපන් විය උදෑසනම්සේ ලාදලු ඔබත් සෙමින් සැලෙනසේ යශෝදරා